මගේ නම හර්ෂ මදුමානි. මම හම්බන්තොටේ ඉඳන් තමයි මේ ෆිනෑන්ස් එඩියුකේෂන් එකට ආවේ. මම මේක තෝරගන්න කලින් ගොඩක් ඒජන්ට්ස්ලා හම්බ වෙන්න ගියා. ඒ කියන්නේ මේ FB එක හරහා එහෙම ගියා. ඊට පස්සේ මේ FB එකෙන් හම්බුණා සුපුන් මිලවනි මේ අයියා තමයි මේ මට මේ ෆිනෑන්ස් එඩියුකේෂන් එක ගැන කිව්වේ. ඊට පස්සේ එයා මැසේජ් කරලා මේ ගැන හොඳයි කියලා. ඒ කියන්නේ එයා තමයි රෙකමන්ඩ් කරේ ඒජන්සි එක හොඳයි කියලා. එයාලට යන්න දවස් දෙකක් වගේ තිබුණේ. ඊට පස්සේ මම මෙතෙන්ට ආවා. ඊට පස්සේ මුලින්ම කතාවේ ප්‍රියංගනේ ටීචර්. ඒ කියන්නේ කතා කරද්දි තේරුණා ඒ කියන්නේ ස්ටාෆ් එක ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි. ඒ කියන්නේ මගේ බෑග්ග්‍රවුන්ඩ් එක, এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එක, ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක ඒක ඔක්කොම බලලා මේ ඒගොල්ලෝ කිව්වා මේ අපි මේ ඕස්ට්‍රේලියාවට ඇප්ලයි කරමු. මේ එවලේ තියෙන යුනිවර්සිටි ටිකක් මේ කිව්වා. අපි ඩිග්‍රී එක තෝරගත්ත හින්දා ඊට අපි වීසා ලොන්ච් කරන්න ඔක්කොම ડોකියුමන්ට්ස් ඒකත් ගොඩක් සපෝට් වුණා. මට ડોකියුමන්ට්ස් ඒවද්දිත් ඒ කියන්නේ යාලා ගොඩක් සපෝටිව් විදිහට ටීචර් මැදිහත් වෙලා ඒ කියන්නේ මේ කොරියකින් හරි ડોකියුමන්ට්ස් එවන්න කියලා ඒ විදිහට මට ගොඩක් සපෝට් කරා. ඊට පස්සේ වීසා ලොන්ච් කරා. ලොන්ච් කරලා ග්‍රාන්ට් වුණා. ග්‍රාන්ට් වුණා කියලා මුලින්ම කෝල් එක ආවේ ටීචර්ගෙන්. ටීචර් කෝල් කරලා කිව්වා මේ වීසා ග්‍රාන්ට්ලා තියෙන කියලා. ඊට පස්සේ ඒ කියන්නේ මම ගොඩක් කලින් ඉඳන් තමයි ඕස්ට්‍රේලියාව යන මහන්සි වුණේ. ඒකින්ද ඉතින් මම එදා ගොඩක් සතුටු හිතුණා. ඉතින් මම ඔයාලටත් මේ ගොඩක් රෙකමන්ඩ් කරනවා මේ ඒජන්සි එක. මේ හරිම ෆ්‍රෙන්ඩ්ලි විදිහට ඒ කියන්නේ මාත් එක්ක තව ස්ටුඩන්ට්ස්ලාත් ගොඩක් අය හිටියා. ඒ හැමෝත් එක්කම හොඳට ෆ්‍රෙන්ඩ්ලි විදිහට කතා කරලා සපෝටිව් විදිහට ඔක්කොම කියන්නේ වීසා ග්‍රාන්ට් වෙනකන් එයාලා අපිත් එක්කම ඉන්නවා. ඉතින් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා ෆිනෑන්ස් එඩියුකේෂන් එකත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම මට වීසා ග්‍රාන්ට් වෙනකන් උදව් කරපු හැම ස්ටාෆ් එකේ මෙම්බර්ස්ලාටයි ප්‍රියංගනේ ටීචර්ටයි මිස්ටර් සසින්ටයි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට ඒජන්සි එක ගැන කියපු මිස්ටර් සුපුන් මිලවන්ටත් ගොඩක් ස්තුතියි. නැත්නම් ඉතින් මගේ ඩ්‍රීම් එක සක්සස් වෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ ඔයාලට ෆිනෑන්ස් එඩියුකේෂන් එකත් එක්ක එකතු වෙන්න කියලා. Fernando Education Consultants.